ビデオします。じゃあ、みんな楽しく勉強しましょうね。じゃあ、始めましょう。එහෙනම් අපි අද දවසේ ජපන් පාඩම පටන් ගන්නයි හදන්නේ. අද මම චුටි විශේෂත්වයක් කරනවා. අද අපි ව්‍යාකරණ කොටස් 3ක් ව්‍යාකරණ ගැන කතා කරනවා. ව්‍යාකරණ. නේද? net 5 එකට 4 එකට ජපන් ඉගෙන ගන්නා ළමයිලට උදව් වෙන ප්‍රධාන ග්‍රැමර් පැටර්න් 3ක්. හරිම ලේසි අමාරු නැහැ. අපි බලමු මොනවද මේ ජපන් ව්‍යාකරණ කියලා. නිහොන්න බුම්පෝවා දුන්නා මොනෝකා චොත්තෝ කීතේ මිමෂෝ අහලා බලමු. පුතේ පළවෙනියට අපි කතා කරනවා පළවෙනියට ඕ කුදාසයි. නේද? ජපන් භාෂාවේ ඕ කුදාසයි කියන ග්‍රැමර් පැටර්න් එක ඇවිල්ලා කරුණාකර දෙයක් දෙන්න. අපි භාවිතා කරනකොට කියනවා කරුණාකර දෙයක් දෙන්න. කරුණාකර දෙයක් දෙන්න කියනකොට අපි කියනවා පුතේ කුදාසයි. කුදාසයි කියලා කියනවා නේද? ඕගලන්ට මෙතනට මොනවද යොදා ගන්න පුළුවන් කියලා අපි බැලුවොත් එතනදී අපිට යොදා ගන්න පුළුවන් නාම පද මේෂි කියලා අපි කියනවා. මේෂි කියනවා ජපනිස් වලින් නාම පද නේද? ඕනෑම නාම පදයකට එකතු කරන්න නිපාතය වෙන්නේ ඕ නිපාතය. ඕ නිපාතයට එකතු කරනවා කුදාසයි. කරුණාකර දෙයක් දෙන්න. නේද? අපි ජපානෙ ගියාම ඔයගලන්ට මුලින්ම එයාපෝට් එකෙන් කූකෝදේ කොන්න කොතෝ ඕ ඔනෙගයි සුරු කමොචිරෙනයි. මෙන්න මේ වගේ දෙයක් ඕගලන්ගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. මොනවද? පසුපෝතෝ ඕ කුදාසයි. පාස්පෝර්ට් එක දෙන්න. පසුපෝතෝ ඕ කුදාසයි. පාස්පෝර්ට් එක. ඊට අමතරව ඕගොල්ලෝ රට ඇතුළට ගියාම ඕගොල්ලන්ගේ ඩෙන්ටි කාඩ් පත ඉල්ලයි. එතකොට ඩෙන්ටි කාඩ් පත දෙන්න කියනකොට කියනවා සයිරියු කාදෝ ඕ කුදාසයි. සයිරියු කාදෝ ඕ කුදාසයි. මෙන්න මේ පළවෙනි ග්‍රැමර් ස්වරූපයට අනුව තමයි එතන ඕගොල්ලන්ගෙන් දෙයක් ඉල්ලීම කරන්නේ. ඕගොල්ලන්ව පොලිසියෙන් අතර කරොත් නේද? කේසත්සුගා තොමත්තර නේද? වාහනයක් පදවන අතරතුරදී ඕගොල්ලන්ව වාහනේ නතර කරොත් ඕගොල්ලන්ගෙන් පොලිසිය අය ඉල්ලයි මෙන්කියෝෂෝ ඕ කුදාසයි. මෙන්කියෝෂෝ ඕ කුදාසයි. මෙන්කියෝෂෝ කියනවා අපි ඩ්‍රයිවිං ලයිසන් එක. ඩ්‍රයිවිං ලයිසන් එක දෙන්න. ඩ්‍රයිවිං ලයිසන් එක දෙන්න කියලා කියනවා මෙන්කියෝෂෝ ඕ කුදාසයි. නේද? අත්‍යවශ්‍යම දේවල් පුතේ නේද? ඒවා දැනගෙන ඉන්න ඕනේ. පසුපෝතෝ ඕ කුදාසයි, මෙන්කියෝෂෝ ඕ කුදාසයි, සයිරියෝ කාදෝ ඕ කුදාසයි. නේද? අවශ්‍යම කොටස් 3ක්. නේද? පාස්පෝර්ට් එක දෙන්න, ඕගොල්ලන්ගේ ජාතික හැඳුනුම්පත දෙන්න ජපානයේ, ඊට අමතරව ගමන් රියදුරු බලපත්‍රය දෙන්න ඉල්ලීමක් කරනවා. මේ ආකාරයෙන්. මේක ප්‍රධානව කතා කරන කොටස. ඊට අමතරව අපිට පුළුවන් ගේකට කියොත් වතුර එකක් දෙන්න. නේද? මිසුගෝ කුදාසයි. නේද? වතුර ටිකක් දෙන්න. අපි මොනවා හරි ස්වීට්ස් දෙයක් දෙන්න කියනවනේ නේද? ඔකාෂියෝ කුදාසයි. ඔකාෂි කියනවා රස කැවිලි ටිකක් දෙන්න. ඔකාෂියෝ කුදාසයි. නේද? බස් එකට නැග්ගොත් ටිකට් චෙක් කරනවා. ට්‍රේන් එකට නැග්ගොත් ශින්කන්සෙන් නොනකා කිප්පුවෝ කපුනේ ශිමස් නේ. ට්‍රේන් එක ඇතුළේ ටිකට් චෙක් කරනවා. ඒකට කියනවා කිප්පුවෝ කුදාසයි. නේද? ටිකට් එක දෙන්න චිකෙට්ටෝ කුදාසයි. ඕගොල්ලන්ගේ මේකෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. හරි සරල ග්‍රැමර් පැටර්න් එකක්. නාමපද ඕනෑම නාම පදයකට ඕගොල්ලන්ට පුළුවන් ඕ නිපාතය කුදාසයි කියන ග්‍රැමර් එක එකතු කරන්න. කරුණාකර දෙයක් දෙන්න. පැන්සලක් දෙන්න. අද පැන්සල ගෙනක් නැති ළමෙක්ට කියන්න පුළුවන් පෙන්නෝ කුදාසයි. යාළුවගෙන් ගිහින් ඉල්ලන්න පුළුවන් පෙන්නෝ කුදාසයි. මට පෑනක් දෙන්න. නේද? පොතක් ගෙනත් නෑ, අච්චු පොත ගෙනත් නෑ. යාළුවත් එක්ක යාළුවා පාඩම් කරන්නේ නැත්නම් පොත ඉල්ලනවා.
නේද? කියෝකෂෝ ඕ කුදසයි. කියෝකෂෝ කියනවා අච්චු පොත්තට ජපන් භාෂාවෙන් නේද? ඔය විදිහට ඕනෑම දෙයක් කරුණාකර දෙන්න කියලා කෙනෙක්ගේ එයාට අයිති දේ අපි චුට්ටක් ඉල්ල ගන්න වෙලාවල් වලට භාවිතා කරන්න යොදා ගන්නවා. කරුණාකරලා දෙන්න. ඕගොල්ලන්ගෙනුත් ඉල්ලීමක් කරනවා නේද? ඒක අපේ පැත්තටත් එනවා, අපේ අනිත් පැත්තේ පාර්ශවයටත් යනවා. දෙපැත්තටම එකයි පුතේ. නේද? හරි සරල ව්‍යාකරණ ස්වරූපයක්. අපි බලමු ඊළඟට දෙවනි ව්‍යාකරණ ස්වරූපය. නේද? නිබන්නෝ බුන්ෂෝ. නේද? නිබන්නෝ මොනෝවා ගා හොෂී දෙස්. ගා කියන්නේ නිපාතය, හොෂී දෙස් කියලා කියනවා දෙයක් ඕනේ. දෙයක් ඕනේ කියලා කියනවා ගා හොෂී දෙස්. ඕනේ නැත්නම් අවශ්‍යයි කියලා කියනවා. අවශ්‍යයි. ඕගලන්ට මේකේ ප්‍රශ්නය අහන්නත් පුළුවන්. කොහොමද ප්‍රශ්නය අහන්නේ පුතේ? ඕනේද? නේද? එතකොට ප්‍රශ්නය අහන කොටසදී ඕගලන්ට මේකට කරන්න තියෙන්නේ මෙතනට කයන්න එකතු කරන්න විතරයිනේ. ප්‍රශ්නාර්ථයේ බවට පත් වෙනවා කයන්නේ. මෙතන තිත අයින් කරන්න. එතකොට ගා හොෂී දෙස්කා. ද්‍රව්‍යයක් මොනවා හරි දෙයක් ඕනේද කියලා අහනකොට ඔය ස්වරූපයෙන් තමයි ඉගෙන ගන්න. ලේසි නේද පුතේ? ජපන් අමාරුද? මට හිතෙනවා විස්තර කරලා දෙන දේවල් එක්ක ඔයගලන්ට අමාරු නැතුව ඇති කියලා. මුසු කෂිකු නයි දේශෝනේ. දෙයක් ද්‍රව්‍යයක්. ද්‍රව්‍යයක් ඕනේද අවශ්‍යයිද කියලා අහනකොට අවශ්‍යතාවය ගැන කතා කරද්දී අපි යොදා ගන්නවා. එතනදී පුතේ නිපාතයේ යොදාගන්නේ ගා නිපාතය. ඕනේද කියලා අහන්නේ විශේෂ කරන නිසානේ. විශේෂ කරන නිසා අහන්නේ මෙතනදී ඔයගොල්ලන්ට පුළුවන් මේෂි නාමපද. මේෂි කියනවා අපි නාමපද වලට. නාමපද වලට එකතු කරන්න ගා හොෂී දෙස්. නේද? ඊ විශේෂණ ඊ එකෙන් අවසන් වන ඊ විශේෂණ ක්‍රම කොටසක් තමයි අගට යෙදෙන්නේ හොෂී දෙස් කියන ක්‍රම එකෙන්. එකෙන් ප්‍රශ්නය අහනවා හොෂී දෙස්කා. ඕනේද? අවශ්‍යද? නේද? විභාගයේ පාස් නම් අම්මා අහන්න පුළුවන් නේද? ෆෝන් එකක් ඕනේද කියලා අහන්න පුළුවන් නේද? කේතයිගා හොෂී දෙස්කා. ෆෝන් එකක් ඕනේද කියලා අහනවා. කේතයිගා හොෂී දෙස්කා. එතකොට පසකොන් එකක් ඕනේද? පසකොන් කියනවා පරිගණකය නේද? පරිගණකයක් ඕනද කියලා අහනවා. පසකොන්ගා හොෂී දෙස්කා. හොෂී දෙස්කා. ඕනේ නම් කියන්න පුළුවන් පුතේ හයි හොෂී දෙස්. අවශ්‍ය නැත්තම් කියන්න පුළුවන් ඊයේ හොෂිකු නයි දෙස්. අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ කියනවා හොෂිකු නයි දෙස්. අවශ්‍යයි කියනවා හයි හොෂී දෙස්. හරිම ලේසි නේද? අවශ්‍යතාවය. ඔයාට ඇඳුමක් ඕනද? දැන් අලුත් අවුරුදු කාලේ එනවා. දැන් යන්නේ තුන් සංගත්සු මාර්තු මාසයේ මේ ගත වෙමින් තියෙන්නේ. එතකොට ලබන මාසේ රයිෂු වනේ ඔෂෝගත්සු දෙස් ලබන අවුරුද්දේ අලුත් අවුරුදු කාලේ. එතකොට අලුත් ඇඳුමක් ඕනේද කියලා අහනවා. අතරාශි ෆුකුගා හොෂී දෙස්කා. ඕනේද? අලුත් ඇඳුමක් ඕනේද? අලුත් සපත්තු දෙකක් ඕනේද? කුත්සුගා හොෂී දෙස්කා කියලා අහන්න පුළුවන් පුතේ. හරිම ලේසි. අමාරු නෑ. දෙයක් ඕනේද? නාම පදයට ගා හොෂී දෙස් කියලා කියන්නේ පිළිතුර කතා කරද්දී මට අවශ්‍යයි, මට ඕනේ, ඔයා මට ඕනේද, ඔබට ඕනේද කියලා අහනකොට දෙස්කා එකට දාලා ප්‍රශ්නය අහනවා හොෂී දෙස්කා. ඕනේද? නේද? වාට බීම එකක් ඕනේද? ජූසුගා හොෂී දෙස්කා. නේද? පෑනක් ඕනේද? පෙන්ගා හොෂී දෙස්කා. ඔයාට පොතක් ඕනේද? හොංගා හොෂී දෙස්කා. ඔයාට සල්ලි ඕනේද? ඔකනෙගා හොෂී දෙස්කා. ගොඩාක් දේවල් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ ග්‍රැමර් පැටර්න් ගැන කතා කරද්දි පුතේ ලොකු ග්‍රැමර් නෙමෙයි මේවා සරල ග්‍රැමර්. ජපන් භාෂාව හරිම ලේසි. ජපන් අමාරු නෑ. කාන්තන් දේශෝ සරලයි කියලා කියනවා අපි ජපන් භාෂාව තේරුම් ගන්න ආකාරය මත. මේ නාම පද සමග ව්‍යාකරණ පාඩමක් ගැන පුතේ අද දවසේ කතා කරන්නේ නේද? හරිම පහසුවක්. දැනෙයි අහන් හිටියනම් කියලා දෙන දේ තේරුම් ගත්තනම් නාම පදය සමග අවශ්‍යතාවය. ගා හොෂී දෙස් මේක නිපාතේ. මෙතන යන්නේ
නිපාතය විශේෂ කරනවා නාමපදයේ විශේෂ කරන නිසා ගා නිපාතය දානවා ඕනේද හොෂී දෙස් කා ඔව් ඕනේ නම් හයි හොෂී දෙස් ඕනේ නෑ කියනවා නම් කියනවා ඊයේ හොෂිකු නයි දෙස් හොෂිකු නයි දෙස් ඊළඟට අපි තුන්වෙනි ග්‍රැමර් පැටර්න් එක ගැන කතා කරන්න යමු තුන්වෙනි ග්‍රැමර් පැටර්න් එකේදී එතන ගා සුකි දෙස් ගා සුකි දෙස් කියලා කියනවා කැමති 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 නැත්නම් ආසයි දෙයකට ද්‍රව්‍යකට ආසයි කැමති කියලා අපි කතා කරනවා. එතනදිත් පුතේ විශේෂ වීමක් වෙනවා නේද? කැමැත්ත අකමැත්ත ගැන කතා කරන්න යනකොට මේෂි නාම පද මේෂි කියනවා නාම පද වලට ජපනිස් වලින් නාම පදය එකතු කරන්න ගානිපාතය ඒකට සුකිනා මේක නා විශේෂණයක් මේකේ නයන්න භාවිතා වෙන්නේ නැහැ පුතේ නයන් ඉවතට යනවා කැමැති කියනකොට නේද නා විශේෂණ ග්‍රැමර් පොයින්ට් එකක් තමයි අපි මෙතනදී හදන්නේ නේද නා විශේෂණයකින් නයන්න කැපිලා දෙස් එකට එකතු කරනවා. එතකොට සුකී දෙස් කැමති කියලා කියනවා. කෙනෙක්ට කැමති නම් නේද? සෙන්සෙයිගා සුකී දෙස්. ගුරුවරයාට කැමති, ගුරුවරියට කැමති නේද? ඇයට කැමති කියනවා. කනොජුගා සුකී දෙස් නේද? පිරිමි ළමෙක් ගෑනු ළමෙක්ට කැමති නම් ඒ ගෑනු ළමයා හිතට ගිහිල්ලා නම් එයාට අපි කැමැත්ත ප්‍රකාශ කරනකොට කියනවා කනොජුගා සුකී දෙස්. කෙනෙක් එයා තේරිලා තියෙනවා නම් එයා කැමති කියලා එයාට පුළුවන් ප්‍රශ්නයක් අහන්න. ඔයා එයාට කැමතිද? අනතවා කනොජුගා සුකී දෙස්කා? කැමතිද? ඔයා එයාට කැමතිද කියලා අහන්න පුළුවන්. කැමැත්ත. ජපානයට කැමතිද? නිහොන්ගා සුකී දෙස්කා? හයි තොතෙමෝ සුකී දෙස්. ඔව් ගොඩාක් කැමති. ජපානයට ගොඩක් කැමති කියනවා හයි තොතෙමෝ සුකී දෙස්. එතරම් කැමති නැහැ කියන දෙයකට આવොත් නේද? වතචිවා ඔකාශිගා අමාරි සුකී දේවා අරිමසෙන්. මම ඊතරම් පැණි රස කන්න කැමති නැහැ. ආස නැහැ කියලා කියනවා. අමාරි සුකී දේවා අරිමසෙන්. ඊතරම් කැමති නැහැ. නේද? අමාරු නැහැ පුතේ. හරිම ලේසි. ප්‍රධාන ග්‍රැමර් පැටර්න් කොටස යටතේ ග්‍රැමර් පැටර්න් තුනක් ගැන කතා කරලා දුන්න. සාමාන්‍ය වීඩියෝ වල එක ග්‍රැමර් එකයිනේ දාන්නේ. අද චුට්ටක් සෙන්සේගේ මෙතඩ් එක වෙනස් කරා. දීර්ඝ වෙන්නේ නැති හොඳට අහන් හිටියනම් ජපන් කියලා දෙන දේ හොඳට පැහැදිලි වුණා නම් ආසා ඇති වුණා නම් ඉගෙන ගන්න දේවල් වචන දැනුම වැඩි වුණා නම් ඕගොල්ලන්ගේ නේද? ඉතින් සෙන්සේගෙන් ලැබුණ පාඩම බොහොමයි කියලා හිතනවා. පාඩම තුල ඕ කුදසයි පසුපෝතෝ කුදසයි පාස්පෝර්ට් එක දෙන්න පෑනක් දෙන්න පෙන්ගා හොෂී දෙස් පෑනක් දෙන්න කියලා කියනවා. ඊළඟට මම ඔයාට කැමතියි කියනවා. වතෂිවා අනතගා සුකී දෙස් මම ඔයාට කැමතියි කියලා කියන්න පුළුවන්. හැබැයි පුතේ සුකී දෙස් එකත් එක්ක වෙන මාතෘකා නම් කියන්න එපා ඈ. ක්‍රියාපද සම්බන්ධ නැහැ. ආදරයට කැමතිද කියන එක නම් කියන්න එපා. ඒක මේකට යන්නේ නැහැ. මොකද අපි ජපානයේ ස්ථිර පුරවැසියෝ. අපිට ජපන් වැරදියට කතා කරන්න බෑ. ව්‍යාකරණ වරද්දන්න බෑ අපිට. ඒ නිසා හොඳට තේරුම් ගන්න මෙතන අපි ආදරය ගැන කතා කරන්නේ. අපි මෙතන කතා කරන්නේ දෙයකට ද්‍රව්‍යයකට තියෙන ආසාව සහ කැමැත්ත. නේද? මිනිස්සුන්ට කැමතියි කියන්න පුළුවන්. සත්තුන්ට කැමතියි කියන්න පුළුවන්. ද්‍රව්‍යයකට කැමතියි කියන්න පුළුවන්. කැමතිද කියලා අහන්නත් පුළුවන්. ඔය කියන ග්‍රැමර් කොටස් ටික භාවිතා කරොත්. ඒ නිසා හැමෝම ආසාවෙන් ජපන් ඉගෙන ගන්න, තේරුම් ගන්න, ජපන් පාස් වෙන්න, මහන්සි වෙන්න ග්‍රැමර් පැටර්න් ටික අවස ගානේ ප්‍රැක්ටිස් කරන්න. එහෙනම් පුතේ අදට පන්තිය උතනින් අපි ඉවර කරමු. නේද? චූටි විස්තරයක් කරේ. කියෝනෝ බෙන්කියෝවා කොරේදේ ඔවරිනි ශිමාෂෝ නේද? අද පාඩම අපි මෙතනින් අවසන් කරමු. බුම්පෝගා වකරි යසුකත්තර ග්‍රැමර් තේරුම් ගැනීම පහසු වුණා නම් ඒකයි කිව්වේ. ඒකට අනුව
ඔයගලන්ට පුළුවන් ලයික් එකක් දාන්න, හાર્ට් මාක් එකක් දාන්න ඉගෙන ගත්ත දේ පැහැදිලි නම් සෙන්සෙයි කියලා දෙන දේවල් තේරෙනවා නම් ඔයගලන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් මේ වීඩියෝ එක යටින්. ඉතින් ජපන් කියන්නේ පුතේ මගේ ජීවිතේ අවුරුදු ගාණක් ජපනීස් එක්ක ඉන්නේ. ජපානෙත් එක්ක අවුරුදු ගාණක් පර්මනන්ට් වීසා හෝල්ඩ් එක තියෙන කෙනෙක්. ස්ථිර පුරවැසි භාවයේ එක්ක ජපානයේ ජීවත් වෙන සහ ලංකාවත් එක්ක ගනුදෙනු කරන කෙනෙක්. ඉතින් බොහොම දුවල පුතාලට දක්ෂතාවයන් ගොඩනගලා දෙනවා. ඉතින් ඒ හරහා සම්බන්ධ වෙලා අද දවසේ ග්‍රැමර් පැටර්න් තුනක් මේ ආකාරයෙන් විස්තර කරලා දුන්නා. ඉගෙන ගන්න ආස හිතුණා නම් පන්තිය පිළිබඳ පැහැදීමක් වුණා නම් ඕගලන්ට පුළුවන් මංජුලා සෙන්සේට කතා කරන්න. සෙන්සේගේ නම්බර එක අරන්. ඉතින් බොහොම ස්තුතියි.